අයිබෝවන් ලංකාවේ ජෛව තාක්ෂණ ශාස්ත්‍රය තුළ නිම්වලලු පුළුල් කරන සංවාදාත්මක චාරිකාවක තවත් අදියරක් සමගින් එකතු වෙලා ඉන්නවා අපි ඔබ සියලු දෙනාම. අද මාත් එක්ක මේ වෙලාවේ ඉන්නේ ස්විප්ටෙක් ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමේ ඉන්න තවත් කීර්තිමත් දෙපළක්. අනුරාධ කෞශල්‍ය සහ චතුරිකා එල්විටි කියලා. අයිබෝවන් කියලා බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා අපේ සංවාද මාලාවට. අපි ඉන්නේ ඇත්තටම කිව්වොත් එහෙම ස්ලිප්ටෙක් විද්‍යාගාර සංකීර්ණය තුළ තියෙන ඉතාම විශේෂිත ස්ථානයක ඒ වගේම ඉතාම වටිනා උපකරණයක්. අපි කතා කරමු මේ මොකක්ද කියලා. මොකක්ද මේ වටිනා කියන උපකරණය? ඕකේ ෂර්. අද අපි මේ ඉන්නේ ස්ලිප්ටෙක් පරිශ්‍රයේ තියෙන next generation sequencing විද්‍යාගාරයේ. හොඳයි. එතකොට මේ ඉතාම විශේෂී ස්ථානයකනේ අපි ඉන්නවා කිව්වේ. එතකොට මේ විද්‍යාගාර පරිශ්‍රය ඇතුලේ විශේෂයෙන්ම මේ උපකරණයත් භාවිතා කරලා ස්ලිප්ටෙක් ආයතනය මොනවද කරන්නේ? මම මෙහෙම පැහැදිලි කරන්නම් කේෂන් එක. අපි හැමෝම දන්නවා මිනිසා ඇතුළු සියලුම සතුන්ගේ තැනුම් ඒකකයේ විදිහට අපි සැලකන්නේ සෛල. එතකොට මේ සෛලයක ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ ඒ සෛලයේ තියෙන න්‍යෂ්ටිය මගින්. ඒ වගේම මේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා වෙලා තියෙනවා. එතකොට අපි ගත්තොත් ගොඩක් ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියා කරන්නේ DNA. අපි මෙහිදී මූලිකවම කරන්නේ මේ DNA අණුවක් ගත්තොත් එහෙම ඒක ද්විත්ව හේලික්සීය අණුවක්. එතකොට මේකේ තැනුම් ඒකකයේ විදිහට අපි හඳුන්වන්නේ නියුක්ලියෝටයිඩ්ස්. එහෙම නැත්නම් නයිට්‍රජනීය භෂ්ම හතරක් තියෙනවා. අපි ඒවා හඳුන්වනවා ඇඩිනීන්, තයිමීන්, ගුවනින්, සයිටෝසින් විදිහට. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාගේ මගේ ඇහි වර්ණය, සමේ වර්ණය, හිස කේස් මේ හැමදේම පාලනය කරන්නේ මේ ප්‍රවේණික ද්‍රව්‍ය ඇතුලේ තියෙන ජානවලින්. එතකොට මේ ජානයක් කියලා කියන්නේ අර මම කලින් කිව්ව නයිට්‍රජනීය භෂ්ම හතරේ තියෙන නිශ්චිත අණුපිළිවෙලක්. එතකොට මේ අණුපිළිවෙල ජානය මත වෙනස් වෙන්න පුළුවන්. අපි මේ විද්‍යාගාරය ඇතුලේ කරන්නේ අර මම කිව්ව නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙල මේ යන්ත්‍රය අනුසාරයෙන් කියවා ගැනීම. ඒක තමයි සරලවම මේ විද්‍යාගාරය ඇතුලේ අපි කරන්නේ. හොඳයි. එතකොට අපි තේරුම් ගත්ත දේ තමයි මේ ඥාන ආශ්‍රිත පරිශ්‍රණ සඳහා තමයි මේ විද්‍යාගාරය විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ කියලා. එතකොට මේ උපකරණය ගැන අපි කතා කරොත් මේ උපකරණය කොහොමද මේ සමීකරණය ඇතුළට ගේන්නේ? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? ඕකේ ෂුවර්. චතුරිකා කිව්වා වගේ අපි ජාන සැකස්ම කියව ගන්න එකට අපි කියන්නේ සීක්වෙන්සින් කරනවා කියලා. එතකොට NGS ගැන කතා කරන්න කලින් මම කැමති ඊට කලින් පරම්පරාව ගැන කියන්න. 1960 විතර සීක්වෙන්සින් පටන් ගන්නකොට මේ තාක්ෂණය තිබුණේ නැහැ. එතකොට උදාහරණයක් වශයෙන් කියනවා නම් මානව ජීනෝම සීක්වෙන්ස් කරන වෙලාවේ ඒක පටන් ගත්තේ 1990. නමුත් ඉවර කරන්න 2003 වෙනකන් අවුරුදු 13ක වගේ කාලයක් යනවා. වියදම ගතින් ගත්තාම ඒක ඇමරිකානු ඩොලර් බිලියන 3කට විතර වියදමක් යනවා. ඊට පස්සේ තමයි මේ next generation sequencing කියන තාක්ෂණය. මේ තාක්ෂණය තුළදී අපිට පුළුවන් වෙනවා ජීනෝමය පැය 48ක විතර කාලයකදී සීක්වන්ස් කරගන්න. ඒ වගේම වියදම ඩොලර් 1000කට වඩා අඩු ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් වෙනවා. මෙතනදී කරන්නේ පළවෙනි පරම්පරාවේදී අපි එක අණුවක් එක වෙලාවක කියවල වෙලාවේ ඊට සමාන්තරව විශාල ප්‍රමාණයක් දාත්ත විශාල ප්‍රමාණයක් ගොඩනගනවා. මේ මැෂින් එක අපි Nexic 550 කියනවා. මේ මැෂින් එකෙන් අපිට පුළුවන් මානව ජීනෝමයක් පැය 48ක කාලයකදී වගේ කියව ගන්න. එතකොට අපි ගාව තියෙනවා ඊට කලින් මැෂින් එක MySeq මැෂින් එක. මේකේ මානව ජීනෝමයක් කියවන්න අපහසුයි. නමුත් මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ next generation sequencing වලට පස්සෙන third generation sequencing නැනෝපෝ තාක්ෂණය. මේ කාර්යම මේ වගේ කුඩා උපකරණයකින් අපිට මේ වෙනකොට කරන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. ඔබ දකින්න ඇති තාක්ෂණය කියන එක කොච්චර වේගයෙන් යනවද? කොච්චර වේගයෙන් දියුණු වෙනවද කියලා. මේ නිසා විශාල උපකරණයක් අද වෙනකොට අතේ ගෙනියන්න පුළුවන් උපකරණයක් බවට පත් කරන්නට තරම් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ලංකාව රටක් විදියට යන්න ඕනේ මේ විද්‍යාව තාක්ෂණය කියන පාරෙම තමයි. අපිට එතනින් එහාට යන්න පුළුවන් ගමනක් නැති බවත් ජෛව තාක්ෂණය කියන්නේ ඒ සඳහා විශාල වශයෙන් භාවිතා කරන්න පුළුවන් මාධ්‍යයක් කියන එකත් මේ සාකච්ඡාව හරහා ඔබට තේරෙන්නට ඇති කියලා හිතනවා. කොහොම වුණත් මම ආපහු චතුරිකා දිහාවට හැරෙන්න. ඔබ ශාක සම්බන්ධ පර්යේෂණ කටයුතු වල නිරත වෙන කෙනෙක් විදිහට
කොහොමද මේ next generation sequencing එහෙම නැත්නම් NGS කියන තාක්ෂණය ඔබගේ පරීක්ෂණ කටයුතු වලට භාවිත කරන්නේ සහ එළියේ ඉන්න අයට ස්ලිප් ටෙක් ආයතනය හරහා යම් කිසි සේවාවක් ගන්නට අවශ්‍ය නම් විශේෂයෙන්ම මේ සාක සම්බන්ධ පරීක්ෂණ කටයුතු වලට NGS තාක්ෂණය ලබා ගන්නට ඕනේ නම් කොහොමද මොකක්ද ඔබට කරන්නට පුළුවන් දේ ස්ලිප් ටෙක් ආයතනයට මොකද කරන්න පුළුවන් දේ සහ ඔබ පරීක්ෂකවරියක් විදියට ඔබගේ අත්දැකීම අපිත් එක්ක බෙදා හදා ගන්නවා. ඔව් කේශව අපි මේකෙදී ශාක සම්බන්ධයෙන් ගත්තොත් මූලිකවම අවධානය යොමු කරන්නේ කෘෂිකාර්මික භෝගවලට. මොකද ශ්‍රී ලංකාව වගේ කෘෂිකාර්මික ආර්ථිකයක් තියෙන රටකට කෘෂිකාර්මික භෝග සම්බන්ධයෙන් කරන පර්යේෂණ ගොඩක් වැදගත්. අපිට next generation sequencing පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රභේද විවිධ භෝග ප්‍රභේද හිතකර ලක්ෂණ තියෙන විවිධ භෝග ප්‍රභේද අඳුනගන්න. උදාහරණයක් වශයෙන් සමහර භෝග තියෙනවා ඒවා විවිධ ලෙඩ රෝග වලට ප්‍රතිරෝධී. ඒ වගේම සමහර ඒවා විවිධ කාලගුණික පාරිසරික තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දෙනවා. එතකොට මේ හිතකර ලක්ෂණ වලට අදාළ ජාන අඳුනගෙන ඒ අඳුනගත්ත ශාක විතරක් වැඩි දියුණු කරපු ප්‍රභේද නිපදවන්න අපිට මේ next generation sequencing පාවිච්චි කරන්න පුළුවන්. මොකද සාම්ප්‍රදායික වශයෙන් ගත්තොත් අලුත් ප්‍රභේදයක් අපිට සමාජයට ඉදිරිපත් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් ගත වෙනවා. මොකද අපි කාලයක් තිස්සේ පර්යේෂණ කරලා අර විදිහේ හොඳ ගති ලක්ෂණ තියෙන ප්‍රභේදයක් අඳුර ගන්න ඕනේ. හැබැයි next generation sequencing වලින් අපිට ඒ අදාළ භෝග වර්ගයේ ඉක්මනින්ම අඳුර ගන්න පුළුවන්. ඒ හින්දා අර වගේ පර්යේෂණ වලට යන ගත වෙන කාලය අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ ගත්තොත් අපිට ආවේනික ශාක වර්ග තියෙනවා. ඒ වගේම වඳ වී යාමේ තර්ජනයට ලක් වෙච්ච ශාක තියෙනවා. ඒ වගේ ශාකවල හරියටම මේ ශාකය මේකයි කියලා අඳුනා ගැනීම සහ ඒ ශාකවල තියෙන ඖෂධීය වටිනාකම ගැන හොඳ මොනවාද තියෙන ඖෂධීය ගුණාංග වගේ දේවල් අඳුන ගන්න අපිට මේ next generation sequencing පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ තර්ජනයට ලක් වෙච්ච ශාක හරි අපේ ශ්‍රී ලංකාවට ආවේනික ශාක ඉදිරි පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා. හොඳයි. අපි එමු ශාක වලින් සත්ව ලෝකයට. විශේෂයෙන්ම මෙතනදී මගේ අවධානය යොමු කරන්න ඕනේ මාතෘකාවක් තමයි මිනිස්සුන්ට. අපිට මිනිස්සු විදියට අපිට බැලඳෙන ගොඩක් රෝග අපි අහලා තිනවා. සමහර ඒවා තියෙනවා මේ ඥානත් එක්ක ගැට ගැහිච්ච රෝග අපිට තියෙනවා කියලා. අනුරාධකෙන් අහුවොත් එහෙම මේ ඥාන සම්බන්ධ රෝග සඳහා බැරිද මේ උපකරණය නැත්තම් මේ තාක්ෂණය භාවිතා කරලා මොන හරි පිළියමක් දෙන්න සුට් එක ආයතනයේ පැත්තෙන් පියවරක් ගන්න. ඕකේ ෂුවර්. චතුරිකා කිව්වා වගේ අපේ ඥාන මත තමයි හැමදේම අපේ රූප ලක්ෂණ අපේ ක්‍රියාක්‍රියාවලින් මේ සියල්ලම පාලනය වෙන්නේ. එතකොට මේ ඥාන කේතේ එක බස්මයක වෙනසකින් මානවයාගේ ක්‍රියාවලියම සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. මේ වෙනසවල් හොඳ පැත්තට වෙන්නත් පුළුවන් නරක පැත්තට වෙන්නත් පුළුවන්. එතකොට මේවා අපේ කල්තියා හඳුනා ගන්න පුළුවන් නම් අපිට ඕන ප්‍රතිකාර සඳහා යොමු කරවන්න පුළුවන්. ඒ වගේම තමයි කේසුම මේ ඥාන සැකසම වෙනස් වුනහම අපේ සාමාන්‍ය සෛල පිළිකා තත්වයකට යන්න පුළුවන්. ඉතින් අපිට මේ NGS තාක්ෂණය තුළින් අපිට පුළුවන් මේ ඥානකීතේ කියවල ඒ පිළිකාකාරක සෛලවල තියෙන ඥානකීතේ අඳුරගෙන ඒ මගින් ඒ පිළිකා සෛලවලට විශේෂ වූ එන්නත් නිෂ්පාදනය කරන්න. මේ වගේ බොහෝ දේවල් අපිට NGS තාක්ෂණය තුළින් කරන්න පුළුවන්. හොඳයි අනුරාධ සඳහන් කර හිටපු ඥාන රෝග සම්බන්ධ කාරණාවේදී විශේෂයෙන්ම මේ ස්ලිප් ටෙක් ආයතනයේ මැදිහත් වීමෙන් තවත් මීට වඩා ඔබට වඩාත් සමීප වෙන පියවරකට යන්නට ඔබ සූදානම්ෙන් පසු වෙනවා. විශේෂයෙන්ම ඔබ හෝ ඔබගේ පවුලේ ඉන්න කවුරු හරි කෙනෙක් ඥාන රෝග සම්බන්ධව යම්කිසි අවධානමක ඉන්නවා නම් නැත්නම් යම්කිසි සැකසහිත ස්වභාවයක ඉන්නවා නම් අපි ආරාධනා කරනවා අපේ මේ සංවාද මාලාවත් එක්ක දිගටම ඉන්න. මොකද ඉදිරි අපගේ තවත් මෙබඳුම සංවාදයකදී අපි ඒ ගැන ඔබට ඊටම වටිනා හෙළිදරව්වක් කරන්නට බොහොම සූදානම්කින් පසු වෙනවා. අලුත් දිගහැරුමකින් අපි ඒ ගැන කතා කරමු. කොහොම වුණත් මට ඊට කලින් අපිට කතා කරන්න දෙයක් තියෙනවා විශේෂයෙන්ම චතුරිකා සහ අනුරාධත් එක්ක. මොනවද අපගේ ඉන්න සාමාන්‍ය විද්‍යා ප්‍රජාවට සහ කර්මාන්තවල ඉන්න ප්‍රජාවට විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යයින්ට මේ සහ පර්යේෂකයින්ට ස්ලිප් ටෙක් ආයතනයේ මේ විද්‍යාගාරයේ
මේ NGS තාක්ෂණය භාවිතා කරලා ඔබට ලබා දෙන්නට පුළුවන් සේවාවක්. ඕකේ ෂුවර්. අද වෙනකොට අපේ ස්ලිප් ටෙක් ආයතනය තුළින් අපිට හැකියාව ලැබිලා තියෙනවා මානව ජීනෝමයේ ඉඳන්ම ක්ෂුද්‍ර ජීවීන් සතුන් මේ සියලු දෙනාගෙම ජීනෝමයන් කේකන් කියවා ගන්න. ඒ සඳහා ඔබ කරන්න මේ පහත දිස්වන ඊමේල් ඇඩ්‍රස් එකෙන් හෝ දුරකථනයකින් අපිව සම්බන්ධ කරගන්න එක. එහිදී ඔබට වඩාත් විශ්වාසදායී සේවාවක් ලබා දෙන්න අපි බැරි වෙනවා. ඕකේ ෂුවර්. මම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පැත්තට අවධානය යොමු කරොත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ NGS තාක්ෂණය යොදාගෙන දැනට කරන පර්යේෂණ ඉතාම සීමිතයි. ඉතින් මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සම්බන්ධව පර්යේෂණ කරන පරීක්ෂකවරුන්ට විශ්වවිද්‍යාල ප්‍රජාවට ඒ වගේ විශේෂයෙන්ම ව්‍යවසායකයින්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම කේශව මම මතක් කරන්න කැමතියි අපිට මේ තාක්ෂණය යොදාගෙන ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි. ඔන්න එහෙනම් ඔබ ව්‍යවසායකයෙක් නම් පර්යේෂකයෙක් නම් කර්මාන්තවල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් මේ ක්ෂේත්‍රය සම්බන්ධව යම්කිසි ව්‍යාපාරික අදහසක් ඔබට තියෙනවා. හැබැයි මේක හරියටම කොයි විදියට එන්න ඕනේද කියන අදහස ඔබ ගාව නැත්තම් අපි ආරාධනා කරනවා ස්ලිප් ටෙක් ආයතනයත් එක්ක එකතු වෙලා මේ විද්‍යාඥයෙක් එක්ක පොඩි කතා බහක නිරත වෙන්න. සමහර විට ඔවුන්ට පුළුවන්කම තියෙවි මේක යම්කිසි ආකාරයකට ඔබගේ තියෙන ඔළුවේ තියෙන මේ අදහස වාණිජමය වශයෙන් වැදගත් නිෂ්පාදනයක් බවට පත් කරන්නට. එහෙම වුණොත් ඔබට මේ දේවල් වෙළඳපොළට නිදාස් කරලා ලොකු වෙනසක් ඇති කරන්නට අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ගත්තොත් එimhe ලොකු විභවයක් තියෙනවා. ලංකාවේම හැදිච්ච ලංකාවේ පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයේ ශාක සහ විවිධ භෝග වර්ග නිෂ්පාදනය කරන්නට ලංකාවේ වෙළඳපොළ විතරක් නෙමෙයි කලාපීය වෙළඳපොළත් ඉලක්කගත කරලා. මොකද විශේෂයෙන්ම ඔබ ව්‍යවසායකයෙක් නම් අපි ඔබට යෝජනාවක් කරනවා මේ ස්ලිප් ටෙක් ආයතනයේ පිහිටවන්නෙම වාණිජමය අරමුණකින් ඉදිරිපත් කරන ජෛව තාක්ෂණමය නිෂ්පාදන සඳහා දිරිගැන්වීමක් විදියට. ඉතින් මේ ආයතනය මේ දැනුම මේ උපකරණ ප්‍රයෝජනයට අරගෙන වටිනා නිෂ්පාදනයක් එළියට දාන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ අරමුණ ඉෂ්ට කරගන්නට කියන යෝජනාව ආරාධනාව ඔබට කරන්නට අපි කැමතියි. හොඳයි මම අහන්නට කැමතියි තවත් ප්‍රශ්නයක්. දැනට මේ විද්‍යාගාරයේ මූලික වෙලා මොකක් හරි විදේශීය විශ්වවිද්‍යාලත් එක්ක මේ ජාන තාක්ෂණයත් එක්ක ගලප ගන්න පුළුවන් જાතිය පර්යේෂණ කටයුතු වලට මූලිකත්වයක් ගැනීමක් එම් සිද්ධ වෙලා නැද්ද මේ? ඕකේ ෂුවර්. මේ වෙනකොට අපි මූලික ක්‍රියාමාර්ගයන් පටන් ගන්න තියෙනවා ඇමරිකාවේ ඉලිනොයි විශ්වවිද්‍යාලය සමග. ව්‍යාපෘතියත් ඒකෙදි කරන්නේ මේ ලෝකයේ ජීවත් වෙන සතුන් හා ශාක මේ සියලු දෙනාගේම ජානකේතයන් සංරක්ෂණය කරනවා. ඉතින් මේ ව්‍යාපෘතිය ගැන ගොඩක් තොරතුරු ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. මේකෙදි අපි කරන්නේ මේ ජානකේතයන් සංරක්ෂණය කිරීමත් ඒ ජානකේතයන් උපයෝගී කරගෙන අපේ රටේ ආර්ථිකයට නිෂ්පාදනයට මොනවා වගේ දේවල් කරන්න පුළුවන්ද කියන එකත් බලන එක. ඉතින් මේ ව්‍යාපෘතිය ගැන ගොඩක් තොරතුරු අපි ඉදිරියේදී කතා කරමු. This sort of aspects to establish the Biogenome project in Sri Lanka. So this is, as I said, this is the best time to incorporate our inputs into the Biogenome project because now we are in 2026. How can you increase the efficiency of photosynthesis, ultimately to improve agricultural production because there's more energy available for the plant to grow? We need to keep the queen in one place. I learned it from Robinson, right? Yeah. So, with bees, because if the queen is not protected, there's no bliss, right? So here the slip tech got to be the queen. Then people can go out and come back, get the honey, but they should bring it to one place. In fact, this is what we have been talking about, Bob, because in our species identification for the project, not to go purely by the taxa and the science, but also to look at the economic opportunity. හොඳයි. ඔන්න අපි ඔබට තවත් ඉතාමත්ම වටිනා වැඩසටහනක් ස්ලිප් ටෙක් ආයතනයේ තියෙන සුවිශේෂීම විද්‍යාගාර පරීක්ෂණයක් ඇතුළේ ඉඳන් ගෙනාවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔබ සෑහෙන දෙයක්
ඉගෙන ගන්නට ඇති, සෑහෙන දෙයක් දැනගන්නට ඇති. ඒ වගේම ඔබගේ දෘශ්‍ය පරාසය තරමක් දුරට පළල්වන්නට ඇති කියලා. මොකද ලංකාවේ ජෛව තාක්ෂණ ශාස්ත්‍රය තියෙන්නේ අපි හිතන් හිටියට වඩා ගොඩක් ඉස්සරහින්. ඒ ගමන පටන් අරගෙන තියෙන්නේ. හැබැයි ඔබ ඒ ගමන ඇතුලේ කොච්චර දුරක් අපිත් එක්ක යන්න සූදානම්ද කියන එකයි මේ වැඩසටහන් මාලාවේදී අපි ඔබට එක්ක ඉතුරු වෙලා ළඟන ප්‍රශ්නාර්ථය. ඉතින් එතනින් මේ වැඩසටහන අවසන් කරන්නටයි අපගේ මේ සූදානම. තවත් මෙබඳුම ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක් එක්ක අපි නැවත ඔබ හමු වෙන්න. එහෙනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්.